brideandgroom.lk ඉතින් අව සාදරයෙන් පිළිගන්න වෙඩින් ලස්සන කරන ඔයාගේම ප්ලට්ෆෝර්ම් එකට. හැම ගෑනු ළමයෙකුටම තියෙන ලොකුම හීනයක් තමයි තමන්ගේ වෙඩින් එක දවස ජීවිතේ ලස්සනම දවස කරගන්න එක. පිරිමි ළමයිගෙනු එහෙම තමයි. ඉතින් මේ වෙඩින් එක දවස ලස්සන කරන්නේ වෙන කවුරුත් නෙවෙයි. ඒ දක්ෂ නිර්මාණශීලී අපේම වෙඩින් වෙන්ඩර්ස්ලා. ඒ කියන්නේ මංගල සේවා සපයන්න. ඉතින් ඒ ලස්සන වෙඩින් එකක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට තමන් කැමතිම තමන්ට ගැළපෙනම වෙඩින් වෙන්ඩර්ව තෝරගන්න අපි හදපු ප්ලැට්ෆෝර්ම් එක තමයි brideandgroom.lk කියන්නේ. ඒ වගේම කියන්න ගොඩාක් සතුටුයි අපි මේ වෙන්ඩර්ස්ලා වෙනුවෙන් මේ වෙන්ඩර් රෙජිස්ට්‍රේෂන් එක වෙනුවෙන් අපි Facebook වලින් පබ්ලිෂ් කරපු පළවෙනි ෆෝම් එකෙන්ම වෙන්ඩර්ස්ලා අපිව විශ්වාස කරලා 600කට වඩා ප්‍රමාණයක් අපිත් එක්ක රෙජිස්ටර් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි. අපි කෙරෙහි තබපු ඒ විශ්වාසයට. ඉතින් ඒ වෙඩින් වෙන්ඩර්ස් අතරින් කිහිප දෙනෙක් ෆෝම් එක ෆිල් කරාට පස්සේ අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා රෙජිස්ටර් වෙලා තිබුණා. ඒ වගේම තමන්ගේ සේවාවන් ලිස්ට් කරලා තිබුණා. ඒ වගේම තවත් වෙඩින් වෙන්ඩර්ස්ලා අපෙන් අහලා තිබුණා මේ රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එකේ. ඒ කියන්නේ කොහොමද රෙජිස්ටර් වෙන්නේ? ඒ වගේම කොහොමද මේ ලිස්ටින් එකක් ලිස්ට් කරන්නේ? ඒ කියන්නේ තමන්ගේ සේවාවක් කොහොමද අපේ වෙබ්සයිට් එකේ ලිස්ට් කරන්නේ? ඒ වගේ නොයෙක් ප්‍රශ්න අපෙන් අහලා තිබුණා. ඉතින් brideandgroom.lk අපි හිතුවා මේ වෙන්ඩර් රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එක A to Z ඒ කියන්නේ වෙන්ඩර් කෙනෙක් වෙබ්සයිට් එකට ඇවිල්ලා රෙජිස්ටර් වෙන තැන ඉඳලා තමන්ගේ සේවාව ලිස්ට් කරන තැනට එනකම් ප්‍රොසෙස් එක වීඩියෝ එකකින් අරන් එන්න. ඉතින් අපි දැන් යමු ඒ වීඩියෝ එකට. මුලින්ම කියන්න ඕනේ අපි මෙතනදී ඩෙස්ක්ටොප් එකක් යූස් කරාට ඔයාට ඔයාගේ මොබයිල් ඩිවයිස් එකෙන් උනත් මේ දේ කරන්න පුළුවන්. මුලින්ම ඔයාලා අපේ brideandgroom.lk ඒ කියන වෙබ්සයිට් එකට මේ විදිහට යන්න. right. ඔයාලට මේ විදිහට අපේ හෝම් පේජ් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන මේ කර්සර් එක තියෙන මේ බටන් එක ක්ලික් කරාම ඔයාව මේ වගේ කපල් ලොගින්ස් එකකට එනවා. එතනදී ඔයා වෙන්ඩර් ලොගින් කියන එක තමයි පික් කරන්න ඕනේ. මෙතනදී සාමාන්‍යයෙන් ඔයා මුලින්ම ලොග් වෙන කෙනෙක් නම් ඔයාට මෙතන බ්ලැන්ක් විදිහට තමයි පෙන්වන්නේ. මෙතෙන්දී ඔයා join now කියන බටන් එක ක්ලික් කරාම ඔයා මේ වගේ පේජ් එකකට ලෑන්ඩ් වෙනවා. ඉතින් මේ විදිහට තමයි ඔයා ඔයාගේ සර්විස් එකේ ඔයාගේ බිස්නස් එකේ බේසික් ඉන්ෆෝමේෂන්ස් ටික දාලා brideandgroom.lk එකේ රෙජිස්ටර් වෙන්න ඕනේ. ඉතින් මේ ප්‍රොසෙස් එක ඔයාලට පැහැදිලි වෙන්න ඕන හින්දා අපි ABC ෆොටෝග්‍රැෆි කියලා මෙතන සාම්පල් එකක් අරන් තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ අපි රෆ්ලි ගත්ත ඩීටේල්ස් ටිකක්. ඉතින් අපි ස්ටෙප් බයි ස්ටෙප් දැන් බලමු කොහොමද මේ ABC ෆොටෝග්‍රැෆි කියන සාම්පල් වෙන්ඩර්ව brideandgroom.lk වෙබ්සයිට් එකේ වෙන්ඩර් කෙනෙක් විදිහට රෙජිස්ටර් කරන්න කියලා. all right. එහෙනම් අපි අපේ තියෙන බේසික් ඉන්ෆර්මේෂන්ස් වලින් පටන් ගමු. මෙතෙන්දී මුලින්ම ඔයාගේ නම මෙතන දාන්න ඕනේ. ඊට පස්සේ ඔයා කැමති යූසර් නේම් එකක් ඒකෙදී ඔයාට පුළුවන් ඔයාගේ බිස්නස් නේම් එක උනත් යූස් කරන්න. ඊට පස්සේ ඔයාගේ ඊමේල් එක මෙතන යූස් කරන්න ඕනේ මේ විදිහට. එතෙන්දී ඔයාට ඔයාගේ පර්සනල් මේල් එක නැත්නම් කම්පැනි මේල් එක උනත් යූස් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මෙතෙන්දී අපි මෙහෙම කොපි කරලා පේස්ට් කරලා පාස්වර්ඩ් එකක් දැම්මට ඔයා මෙතනදී ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් යූස් කරන එක ඔයාගේ සිකියුරිටි එකට හොඳයි. මෙතෙන් ඊට පස්සේ ඔයාට ඔයාගේ කම්පැනි නේම් එක, ඒ කියන්නේ ඔයාගේ බිස්නස් එකේ නම මෙතන යූස් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ඇඩ්‍රස් එක, ඔය කියන්නේ ඔයාගේ බිස්නස් ඇඩ්‍රස් එක මෙතන කම්පැනි ඇඩ්‍රස් කියන සෙක්ෂන් එකේ දාන්න. ඊට පස්සේ මෙතන zip code එක, ඒ කියන්නේ postal code එක. ඔයාට ඒක ලේසියෙන් ගන්න පුළුවන් ඔයා ඉන්න ඒරියා එක මේ විදිහට Google එකේ ගිහිල්ලා, ඒ කියන්නේ එක්සැම්පල් එකක් විදිහට ඔයා ඉන්නේ ගම්පහ නම් ඔයාට පුළුවන් ගම්පහ zip code කියලා සර්ච් කරාම මේ විදිහට ඒ postal code එක ගන්න. ඊට පස්සේ එතනින් කොපි කරන් ඇවිල්ලා මෙතන ඒ නම්බර් එක paste කරන්න. ඊට පස්සේ ඔයාගේ කම්පැනි හොට්ලයින් එක නැත්තම් ඔයාගේ නම්බර් එකක් ඔයාට මෙතන contact නම්බර් එක විදිහට යූස් කරන්න පුළුවන්. මෙතෙන්දී අනිවාර්යෙන් මතක් කරලා ඔයාට මැච් වෙන කැටගරි එක මෙතන සිලෙක්ට් කරන්න. එතකොට තමයි ඔයාව වෙන්ඩර්ස්ලාගේ ෆොටෝග්‍රැෆර්ස්ලා අතරින් ඔයාව පෙන්වන්නේ. ඊළඟට ඔයාගේ කම්පැනි වෙබ්සයිට් එකක් තියෙනවා නම් විතරක් මේක අත්‍යවශ්‍ය නැහැ. කම්පැනි වෙබ්සයිට් එක විදිහට ඒක ඇතුළත් කරන්න. ඉතින් all right. ඔයාට මේ විදිහට මේ වෙන්ඩර් ප්‍රොෆයිල් එක ක්‍රියේට් කරන්න පුළුවන්. එහෙනම් all right. congratulations. ඔයා brideandgroom.lk එකේ වෙරිෆයිඩ් වෙන්ඩර් කෙනෙක් විදිහට රෙජිස්ට්‍රේෂන් එක කරලා ඉවරයි. ඉතින් මෙතනදී ඊගාවට අපි ඔයාගේ ඊමේල් එකට වෙරිෆිකේෂන් එකක් යවනවා. මේ විදිහට ඔයාගේ මේල් එකට ලොග් වෙලා එතනදී
ප්‍රයිමරි සෙක්ෂන් එකේ පෙලක් වෙලාවට ස්පෑම් වලක් තියෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේක ඉන්බොක්ස් එකේ තමයි පෙන්වන්නේ. එතෙන්දී මේ වෙරිෆයි කියන බටන් එක ක්ලික් කරන්න. වෙරිෆිකේෂන් එක හරියට වුණාට පස්සේ කෙලින්ම ඔයාව ඊට පස්සේ ලෑන්ඩ් වෙන්නේ බ්‍රයිඩ් ඇන්ඩ් ගෲම් LK එකේ ඔයාගෙම ඩෑෂ්බෝඩ් පේජ් එකට. ඉතින් ඔයාගේ පේජ් එකේ ඔයාට වම් පැත්තෙන් ඔයාට මේ වගේ හෙඩ් සෙක්ෂන්ස් ටික බලා ගන්න පුළුවන්. ඉතින් අපි ස්ටෙප් බයි ස්ටෙප් මේ පේජ් එක සෙට් අප් කරමු. මෙතෙන්දී ඔයාට පුළුවන් මේ විදිහට ඔයාට ගැලපෙන ඔයා කැමති ෆොටෝ එකක් මෙතන DP එක විදිහට යූස් කරන්න පුළුවන්. ඒ වුණාට අපි රෙකමන්ඩ් කරන්න ඔයාගේ බ්‍රෑන්ඩ් ඩෙන්ටිටි එකට හොඳ නිසා ඔයාගේ ලෝගෝ එක DP එක විදිහට ඒ කියන්නේ ඩිස්ප්ලේඩ් ප්‍රොෆයිල් පික්චර් එක විදිහට යූස් කරන්න කියලා. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ විදිහට ඔයාගේ බිස්නස් එකට මැච් වෙන විදිහේ කවර් ෆොටෝ එකක් යූස් කරන්න. alright ඉතින් මේ විදිහට ඔයාගේ බ්‍රයිඩ් ඇන්ඩ් ගෲම් ඔයාගේම පේජ් එක මේ විදිහට සෙටප් කරලා ඉවරයි. බේසික් ටික සෙටප් කරලා ඉවරයි. ඊට පස්සේ තමයි මේකේ තියෙන හොඳම හරිය තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ මේ බේසික් සෙටප් එකෙන් පස්සේ brideandgroom.lk එකට ගිහිල්ලා ඒකේ වෙන්ඩර් සෙක්ෂන් එකෙන් ඔයාට චෙක් කරලා බලන්න පුළුවන් ඔයාගේ ප්‍රොෆයිල් එක තියෙනවද කියලා. රයිට් මේ තියෙන්නේ අපේ සාම්පල් ප්‍රොෆයිල් එක. රයිට්. ඉතින් මේ විදිහට ඔයාට ප්‍රොෆයිල් එක ඇතුළට යන්න පුළුවන්. එතෙන්දී ඔයා මුකුත් ලිස්ටිං කරලා නැති නිසා ඔයාට මෙතනදී මොකුත් පෙන්වන්නේ නැහැ. ඉතින් අපි බලමු එතනින් එහාට කොහොමද මේක ලස්සන සක්සස්ෆුල් ප්‍රොෆයිල් එකක් කරන්න කියලා. මෙතෙන්දී ඔයාට my profile කියන section එකෙන් ඒ කියන්නේ ඔයා business එකේ ඕන විදිහට ඕනනම් ඔයාගේ profile එකකුත් මෙතන create කරන්න පුළුවන්. මෙතෙන්දී මේ details දෙකේම දානවා කියන එක අත්‍යවශ්‍යම නැහැ. මෙතෙන්දී ඔයා කැමති නම් ඔයාට දෙකටම එකම details උනත් use කරන්න පුළුවන්. ඊක ගැටලුවක් නැහැ. මෙතන මේ විදිහට ඔයාගේ business location එක හරි විදිහට select කරන්න. මෙතනදී මේ section එකේ ඔයාට පුළුවන් ඔයාගේ business එකේ නැත්නම් ඔයාගේ service එකේ description එක මෙතන include කරන්න. ඉතින් ඒ විදිහට ඔයාගේ profiles complete කරාට පස්සේ ඔයාට පුළුවන් ඕනම වෙලාවක මේ section එකෙන් ඔයාගේ password එක change කරන්න. ඒ වගේම ඔයාට පුළුවන් ඔයාගේ business එකට සම්බන්ධ social media channels වල link මෙතන මේ විදිහට add කරන්න. මේ විදිහට ABC photography කියන Facebook page එකේ links තමයි අපි sample එකක් විදිහට use කරන්නේ. මේ විදිහට ඔයාට ඔයාගේ අදාළ website එකේ නැත්නම් ඔයාගේ අදාළ link එක ඔයාට මෙතන use කරන්න පුළුවන්. මෙතනදී ඔයාට ඇඩ් කරන්න පුළුවන් ඔයාගේ Facebook, Instagram වගේ ඔයාගේ ඕනම social media link එකක් මෙතන මේ විදිහට ඇඩ් කරන්න පුළුවන්. රයිට් මේ විදිහට ඔයාගේ සෝෂල් මීඩියා ලින්ක්ස් ටික ඇඩ් කරගත්තට පස්සේ ඔයාට ඔයාගේ සර්විස් එකේ ලිස්ටිං දාන්න ප්‍රයිසින් ප්ලෑන් එකක් ඇක්ටිවේට් කරගන්න ඕනේ. මෙතනදී අපි ඇඩ් කරලා තියෙනවා සම්පූර්ණයෙන්ම නොමිලේ බේසික් ප්ලෑන් එකක්. ඔයා අනිවාර්යයෙන්ම මෙතනින් මේ buy package කියන එක ක්ලික් කරන්න ඕනේ. ඒකට හේතුව තමයි මෙතන ලිස්ටිං වලට ගියාම available විදිහට පෙන්වන්නේ බිඳුවයි. ඉතින් ඒක ඇක්ටිව් කරගන්න ඔයා අනිවාර්යෙන් මෙතන pricing plan එකට ගිහිල්ලා මෙතන මේ යට තියෙන buy package කියන එක ක්ලික් කරන්න ඕනේ. එහෙම ක්ලික් කරාට පස්සේ ඔයාගේ ලිස්ටිං ටික ඇක්ටිවේට් වෙනවා. alright. ඉතින් ඔයාට මේ ලිස්ටිං කියන එකේ තමා ඔයාගේ සර්විස් එකට අදාළ පැකේජස් ඇඩ් කරගන්න ඕනේ. මෙතෙන්දී ඔයාට පුළුවන් මේ add new listing කියන එකෙන් ගිහිල්ලා ඒවට අදාළ පැකේජස් ඇඩ් කරගන්න. මෙතනදී ඔයාලට මේ ලිස්ටින් එකක් දාගන්න විදිහ A to Z මුලින් ඉඳලා අපි මේ සාම්පල් එකකින් පෙන්වන්නම්. මෙතෙන්දී අපි හදාගත්ත පැකේජස් ටිකක් තියෙනවා අර ABC photography කියන සාම්පල් එකේම. මෙතනදී ඔයාලට පුළුවන් ඔයාලගේ පැකේජ් එකේ heading එක මෙතන මේ listing title එක විදිහට use කරන්න.
ඒකම මෙතන ලිස්ටින් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේදී ඔයාලට පුළුවන් ඔයාලගේ පැකේජස් වල ඩීටේල්ස් ඔක්කොම මේ විදිහට ඇඩ් කරගන්න. මෙතෙන්දී ඔයාලට ටයිප් කරන්න උනත් පුළුවන්. මෙතනදී ඔයාලට මේ කොපි පේස්ට් කරගත්ත මේ ඩිස්ක්‍රිප්ෂන් එක ඔයාලට පුළුවන් අපේ මේ තියෙන ටූල්ස් යූස් කරලා මේක ඔයාලා කැමති ලස්සන විදිහකට මොඩිෆයි කරගන්න. ඕල්රයිට්. ඉතින් ඒ විදිහට ඔයාගේ ලිස්ටින් එකේ about section එක සබ්මිට් කරගත්තට පස්සේ ඔයාට සිලෙක්ට් කරන්න ඕනේ ලිස්ටින් කැටගරි එක. එතෙන්දී ඔයාට ඔයාගේ බිස්නස් එකේ අදාළ කැටගරි එක මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන්. මෙතනදී ඔයාගේ අදාළ සර්විස් එකේ ස්ටයිල් එක ඊට පස්සේ අපි මෙතන ඔයාගේ සර්විස් එකට අදාළ දේවල් විතරයි පෙන්වන්නේ. මොකද ඔයා උඩින් ෆොටෝග්‍රැෆර් කෙනෙක් කියලා සිලෙක්ට් කරලායි තියෙන්නේ. මෙතෙන්දී ඔයාගේ සර්විස් එකට අදාළ දේවල් වලට ඔයාට මේ විදිහට මේ ටික් මාක් එක දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ඔයාගේ ෆොටෝග්‍රැෆි මොකක් හරි ස්පෙસિෆික් ස්ටයිල්ස් තියෙනවා නම් ඒ ටිකත් මේ විදිහට ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතනින් සබ්මිට් ලිස්ටිං කරන්න. ඉතින් ඔයාට පුළුවන් මේ විදිහට ඔයාගේ මේ අදාළ ලිස්ටින් එකේ සර්විස් ලොකේෂන් එක මේ විදිහට ඇඩ් කරගන්න. මෙතෙන්දි කලින් වගේම ඔයාගේ ඇඩ්‍රස් එක ඔයාගේ සිප් කෝඩ් එක ඒ ටික ඔක්කොම සිලෙක්ට් කරාට පස්සේ ඔයාට පුළුවන් මෙතන ඔයාගේ මැප් ලොකේෂන් එක මෙතනින් ඇඩ් කරන්න. මෙතනදී ඔයාගේ බිස්නස් එකට අදාළ ලොකේෂන් එකට ගිහිල්ලා ඒ කියන්නේ Google Maps වලට ගිහිල්ලා මෙතනදී ඔයාට මේ ලොකේෂන් එක එතන රයිට් ක්ලික් කරාම ඔයාට බලා ගන්න පුළුවන් මෙතන මේ සෙක්ෂන් දෙකට එන්න ඕන ලැටිටියුඩ් ලොන්ගිටියුඩ් කියන නම්බර්ස් දෙක. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට මේ නම්බර්ස් දෙක කොපි කරලා මේ විදිහට මේ අදාළ සෙක්ෂන්ස් වල පේස්ට් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාලගේ මේ ලොකේෂන් එක හරියට ඇවිල්ලාද කියලා චෙක් කරලා බලන්න. ඕල්රයිට්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ලිස්ටින් එකත් සබ්මිට් කරන්න. ඊට පස්සේ මෙතන තියෙන මේ අප්ලෝඩ් ඉමේජස් කියන සෙක්ෂන් එකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ මේ ලිස්ටින් එකට අදාළ ෆොටෝස් ටික මේ විදිහට අප්ලෝඩ් කරගන්න. මේ විදිහට ඔයාට ඕන කරන ඒ කියන්නේ මේ ලිස්ටින් එකට ඕන කරන ෆොටෝස් ටික අප්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ පැකේජ් ප්‍රයිසින් ටික මේ විදිහට මෙතනින් ඇඩ් කරන්න. ඊට පස්සේ ඔයාගේ වර්කින් අවර්ස් ටික මේ විදිහට ඇඩ් කරගන්න පුළුවන්. ඕල්රයිට්. මෙතනින් සබ්මිට් කරාට පස්සේ ඔයාගේ ලිස්ටින් එක ඔයාගේ බිස්නස් පේජ් එකේ ලිස්ටින් වලට ඇඩ් වෙනවා. ඊට පස්සේ brideandgroom.lk ටීම් එකෙන් මේක රිවිව් කරලා ඇප්රූව් කරනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ගිහිල්ලා ඔයාලගේ මොකක් හරි බිස්නස් එක සම්බන්ධ වීඩියෝ එකක් තියෙනවා නම් මේ විදිහට මේ සෙක්ෂන් එකේ ඒක ඇඩ් කරන්න. මෙතනදී අපි ඔයාලට එක්සාම්පල් එකක් විදිහට brideandgroom.lk අපේ YouTube channel එකේ තියෙන වීඩියෝ එකක් අපි ඇඩ් කරලා පෙන්නන්නම්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ my team කියන සෙක්ෂන් එකෙන් ඔයාලගේ බිස්නස් එකේ නැත්නම් සර්විස් එකේ ඔයාගේ ටීම් එකේ මෙම්බර්ස් ලව මේ විදිහට ඇඩ් කරගන්න. මෙතනදී ඔයාලට ඔයාගේ ටීම් එකේ ඉන්න කිහිප දෙනෙක් වුණත් ඇඩ් කරගන්න පුළුවන්.
ඕල්රයිට්. ඉතින් ඊට පස්සේ ඔයාගේ ටීම් එක ඇඩ් කරගත්තට පස්සේ මෙතන තියෙන මේ FAQ කියන සෙක්ෂන් එකේ ඔයාට පුළුවන් ඔයාගේ කස්ටමර්ස්ලා ඔයාලගේ නිතර අහන ප්‍රශ්න තියෙනවා නම් ඒවා ඇඩ් කරන්න වගේම ඒකට අදාළ උත්තරෙත් ඔයාට එතනම ඇඩ් කරලා තියාගන්න පුළුවන්. මෙතනදී ඔයාට මේ FAQs එකක් නෙමේ කිහිපයක්ම වුණත් මේ විදිහට ඇඩ් කරලා තියාගන්න පුළුවන්. ඉතින් මෙතන මේ කුසීන් ඔෆර් ඒ වගේම රූම් ෆැසිලිටිස් වගේ සර්විසස් හැම බිස්නස් එකකටම අදාළ නැහැ. ඒකින්ද ඔයාට මේක ස්කිප් කරන්න පුළුවන්. මෙතනදී ඔයා රෙකමන්ඩ් කරන වෙඩින් වෙන්ඩර්ස්ලා ඉන්නවා නම් ඔයාට පුළුවන් මේ ප්‍රිෆර්ඩ් වෙන්ඩර්ස් කියන සෙක්ෂන් එකේ ඒගොල්ලන්ව ටැග් කරන්න. ඉතින් මේ විදිහට තමයි ඔයාගේ වෙඩින් බිස්නස් එක සාර්ථක ලිස්ටින් එකක් විදිහට brideandgroom.lk එකේ ලිස්ටින් කරන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාගේ මේ ලිස්ටින් එක පැය කිහිපයක් ඇතුළත අපේ brideandgroom.lk ටීම් එකෙන් රිවිව් කරාට පස්සේ තමයි මේ ලිස්ටින් එක ඇප්රූව් කරන්නේ. ඕල්රයිට්. ඉතින් ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ විදියට ඔයාගේ මේ සර්විස් එක සම්බන්ධ මේ ලිස්ටින් එක brideandgroom.lk වෙබ්සයිට් එකේ මේ විදිහට තමයි ලිස්ටින් වෙන්නේ. මේ තියෙන්නේ ඔයාගේ ලිස්ටින් පේජ් එක. මේ විදිහට ඒ විස්තර ඔයා ඇඩ් කරපු ඔක්කොම ටික මුල ඉඳන් යටට වෙනකම් ෆ්ලෝ එකක් විදිහට පිළිවෙලට ලස්සනට ඔයාට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට තමයි මේ ලිස්ටින් එක ඔයාගේ ෆියුචර් කස්ටමර්ස්ලටත් පෙන්වන්නේ. මෙතනදී ඔයාද ලිස්ටින් එකේ ෆිල් කරා වගේ about section එක, photography services, ඒ වගේම ඔයාගේ styles, ඒ වගේම gallery එක, ඒ වගේම ඔයා ඇඩ් කරපු වීඩියෝස් තියෙනවා නම් ඒ වීඩියෝස් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ FAQs මේ ටික ඔක්කොම පැහැදිලිව ඔයාට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ටීම් එක, ඒ වගේම ඔයාගේ ලොකේෂන් එක මේ හැම එකක්ම මේ ලිස්ටින් එකේ මේ විදිහට ලස්සනට පිළිවෙලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ සෙක්ෂන් එකෙන් තමයි ඔයාගේ ෆියුචර් කස්ටමර්ස්ලා ඔයාගේ සර්විස් එක ගැන ඉන්ක්වයරිස් කරන්නේ. ඉතින් ගොඩාක් ස්තුතියි brideandgroom.lk මේ වෙඩින් ප්ලැට්ෆෝම් එකේ ට්‍රස්ටඩ් වෙඩින් වෙන්න කෙනෙක් විදියට රෙජිස්ටර් වුණ එක ගැන. ඉතින් තාම ඔබ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් තවත් මේ වගේ වෙඩින් සම්බන්ධයෙන් වැදගත් වීඩියෝ එකකින් ළඟදීම හම්බ වෙමු.